මේ නඩුවක් අධිකරණයේ මහාධිකරණයේ පවරනවා කියලා කියන්නේ දැවැන්ත කාර්යයක්. විශේෂයෙන්ම රජයට ලොකු වැය බරක්. ඒ වගේම ලංකාවේ අපි දන්නවා විශේෂයෙන්ම දේශපාලනීකරණය වෙච්ච ඒ වගේම අපරාධ විමර්ශනයට සුදුසු නැති සුදුසුකම් සපුරා නැති කියන්නේ වෘත්ති විශේෂඥ බව නැති පොලිසියක් තමයි ලංකාවේ තිබෙන්නේ. කෑන කාලයක් තිස්සේ. විශේෂයෙන් පහුගිය 30 අවුරුදු යුද්ධයේ ඒ වගේම ජනතා විමුක්තිපෙරමුණ කැරලිවලදී සම්බන්ධ වෙලා පොලිසිය ගොඩක් වෙලාවට ආයුධ සන්නද්ධ කරලා විශේෂයෙන් බංකර් වල චෙක් පොයින්ට් වල දා පොලිසියක් අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් නීතිය කටයුතු පිළිබඳ සම්බන්ධයෙන් විශේෂඥභාවය ගිලිහිලා ගියා. පහුගිය කාලේ බඳවගත්තා මේ යුද්ධයට සහ විශේෂයෙන්ම ජනතා විමුක්ති කැරලි කාලේ බඳවගත්තා විශේෂයෙන්ම උපසේවා පොලිසිය කියන එක. උපසේවා පොලිසිය තමයි වැඩිපුර පොලිස් බලයක් තිබුණේ. එතකොට පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ කාලේදී කළේ එකක් දෙයක් තමයි මේ උපසේවා පොලිසිය ස්ථිර පොලිසිය අනුයුක්ත කළා. හැබැයි මේ ස්ථිර පොලිසිය අනුයුක්ත කරපු ගොඩක් ඒ උපසේවා පොලිස් නිලධාරීන් අපරාධ නඩු විධාන සංග්‍රහයවත් සාක්ෂි ආඥා පනතවත් දන්නේ සංග්‍රහයවත් කොහොම හටහන් දාන පිළිබඳවත් කිසි අවබෝධයක් නැහැ. එතකොට ඒ අනුව ලංකාවේ පහුගිය කාලේ පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ තමන්ගේ සම්බන්ධකම් පාවිච්චි කරලා හැමදාම මේ ස්ථානවල විශේෂයෙන් අපි දන්නවා දළදා මාලිගාවට කෙනෙක් පොලිස් නිලධාරිය අනුයුක්ත වුණාම පොලිස් නිලධාරියා පෙන්ෂන් යනකම් එතන දළදා මාලිගාවේ.